හරි. අපි විශ්වාසිපා කම්බයින් පේපර් එකේ අවකලනය දාන හදමු. එතකොට fx දීලා තියෙනවා. එයාලා කියන්නේ මොකක්ද? y සමාන fx විස්තරයේ x කන්නාංගිරින එකයට කරන ලක්ෂයේදී තිරස් ස්පර්ශවීමක. තිරස් ස්පර්ශවීමකේ ඡේදනය කරන තිරස් ස්පර්ශවීමකේ y සමාන එකේදී කියලා හොයාගන්න ඕනේ. තිරස් ස්පර්ශවීමක යන්නේ x අනන්තය ආදේශ කරලා. අනන්තය ආදේශ කරලා බලන්න මෙතන. අනන්තය වෙන එක අනන්තයයි. අනන්තය වීම අනන්තය අර්ථ නැහැ නේ. කියන්නේ අපිට අර්ථය සඳහා අර්ථයක් ගන්න බෑනේ මෙතනදී. එතන කරන්න අපි අර්ථයක් ගන්න පුළුවන් වෙන්න මේ හරේ x වල වැඩිම සංගුණකෙන් උඩ යටයි දෙකම බෙදෙනවා. එතකොට බෙදුවම ඒ කියන්නේ x වර්ගයෙන් බෙදෙනවා. 1 ධන 1 යට x ධන p යට x වර්ග යට එනවා 1 ඍණ 2 යට x ධන 1 යට x වර්ග. දැන් මෙතනද x ට ධනාන්තය ආදේශ කරලා ඍණාන්තය ආදේශ කරලා දෙකම එක උත්තරේ එන්නේ විට fx ට එන්නේ කීයද බලනවා. fx එන්නේ කීයද මෙතන බලන්න. එකට අන්තය 0.0 එක බෙදීමක කියන්නේ 1 වේ. එම නිසා y සමාන එකේදී තිරස් ස්පර්ශෝන් මොකයක්? තිරස් ස්පර්ශෝන් මොකයක් තියෙනවා කියලා උඩ මෙතනින් ගන්න පුළුවන්. දැන් යාළුවා අපිට දස්තයක් දීලා තියෙනවා. තිරස් ස්පර්ශෝන් මොකය x කණ්ඩාංගිරෙන් එකයට තුන ලක්ෂයේදී කපනවා කියලා නේ. කියන්නේ අපිට මෙතනදී ගන්න පුළුවන් දත්තය මොකක්ද? f ඍණ 1ට 3 සමානයි 1යි කියලා ඔන්න ඔය දත්තය ගන්න පුළුවන්. උඩ ඕක පාවිච්චි කරලා p ගන්න පුළුවන්. හරි p ඕක ආදේශ කරමු. x x සමාන ඍණ 1ට 3 ආදේශ කරාම 1ට 9 ඍණ 1ට 3 ධන p බෙදීම ඍණ 1ට 3 ඍණ 1ගේ පට්ට වර්ගය සමානයි 1යි. ඕක දැන් සුළු කරන්න තියෙන්නේ. මේක සුළු කරනවා කියන්නේ උඩ 9යි 1 ඍණ 3 ධන 9p ගුණ කිරීම 9ට 16 සමාන 1යි. 9 9 කැපෙනවා 9p සමානයි එතන 16යි 2යි 18 වෙනවා. එම නිසා p සමානයි 2යි කියලා. හරි දැන් කියන්න අපිට f'(x) ඕනේ. කියන්නේ පළවෙනි අවකලන සංගුණක වෙන්නේ. අපි දැන් fx හොයාගත්තනේ p සමාන 2කින්ද fx එන්නේ x වර්ග ධන x ධන 2ට x ඍණ 1ගේ පට්ට වර්ගයනේ fx. දැන් පළවෙනි අවකලන සංගුණකේ මේ fx අපි කොහොමද හොයන්නේ? මේ වගේ එක අවකලන සංගුණකේ යට එක වරක් බෙදීමක් දෙන්නේ. යට එක වරක් උඩ එක අවකලනය. යට එක වරක් උඩ එක අවකලනය ඍණ උඩ එක වරක් යට එක අවකලනය. බෙදීම යට එකේ පට්ට වර්ගය. මේක සුළු කරාම කොහොමද එන්නේ? x ඍණ 1ක් කැපෙනවානේ. මෙතන 2x වර්ග ධන x ඍණ 2x ඍණ x ඍණ 1 ඍණ 2x වර්ග ඍණ 2x ඍණ 4 කියලා එන්නේ නේද? යට එන්නේ කීයද? x ඍණ 1ගේ ඝනය. එතකොට 2x වලට 2x වර්ග කැපෙනවා. ඍණ 3x ඍණ 5 එන්නේ කියන්නේ ඍණ 3x ධන 5 යට x ඍණ 1ගේ ඝනය. ඔන්න f'(x) කියන උත්තරෙත් අපි හිව්වා. ඊළඟට අපිට තියෙන මොකද්ද? nine fx අඩු වෙන ප්‍රාන්තරය fx වැඩි වෙන ප්‍රාන්තරය යන එක තියෙන්නේ. මේකට ගන්න මෙහෙම. මේක පොඩි බහුවක් අහ ගන්නවා මෙන්න මෙහෙම. මෙතනදී අපි ගන්නවා පොඩි බහුවක් අහගෙන fx f'(x) බිඳුව වෙනුවයි f'(x) ට අර්ථ නැති වුණා කියනුයි සංඛ්‍යා මේකේ පිළිවෙලට ගන්න. කියන්නේ මෙතන f'(x) ඍණ 5 බෙදීම තුන තමයි බිඳුව වෙනවානේ. ඍණ 5 බෙදීම තුන එක තමයි මාර්ථනය. f(x) ඍණ 5 බෙදීම තුනට අඩුව ගත්තම f'(x) ට. ඒ කියන්නේ ඍණ 1000 වගේ දැම්මොත් එන්නේ උත්තරයක්. ඉතින් ඍණ උත්තරයක් එන්නේ. බිඳුව වගේ දැම්මොත් ධන ඍණ ඔන්න ඔයක තමයි එන්නේ. දැන් උත්තරින් අපිට කියන්න පුළුවන් මොකද්ද? අඩු වෙන ප්‍රාසය වැඩි වෙන ප්‍රාසය fx. එම නිසා fx වැඩි වෙන පරාසය fx වැඩි වෙන පරාසය විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? fx වැඩි වෙන පරාසය කියන්නේ මේ f'(x) ධනව තියෙන පරාසය. කියන්නේ x විශාලයි ඍණ 5 බෙදීම විශාල සමාන බලන කුඩායි එක. මේ කුඩායි එක වෙන මෙතන එක වුණාම f(x) අතර ඉන්නේ නේද? කුඩායිව සමාන වෙන්නේ. ඔය විදිහටම ලියන්න පුළුවන් fx අඩු වෙන පරාසය කියන්නේ f'(x) ඍණ 5 වෙන ප්‍රදේශය. කියන්නේ
x විශාලයි ඍණ අනන්තය කුඩයි ඍණ 5 බෙදීම 3 මේලය දෙකක් තියෙනවා x විශාලයි 1 කුඩයි අනන්තය කියලා. ඔන්න ඔකට fx අඩු වෙන පරාසයයි fx වැඩි වෙන පරාසයයි කියන එකට යන්න පුළුවන්. ඊළඟට y සමාන fx ප්‍රස්ථාරයේ හැරවුම් ලක්ෂය ගන්න. හැරවුම් ලක්ෂය ගන්නා ගන්නේ මෙහෙමනේ. f dash x සමානයි බිඳුව විතරනේ. හැරවුම් ලක්ෂය තියෙන්නේ එහෙමනේ. f dash සමාන බිඳුව විතර fx ට හැරවුම් ලක්ෂය පවතී. x සමානයි ඍණ 5 බෙදීම 3 විට f dash x සමානයි බිඳුව වේ. හරිද? දැන් අපි f ඍණ 5 බෙදීම උඩවනවා. ඒ කියන්නේ fx ට x සමාන ඍණ 5 බෙදීම 3 ආදේශ කරාම කීය දෙන්නේ කියලා අපි මෙතනදී බලන්න ඕනේ. 25 බෙදීම 9 ඍණ 5 බෙදීම 3 ධන 2 ඍණ 5 බෙදීම 3 ඍණ 1 කොට වර්ග කියලා තමයි එන්නේ. ඒතර ඔක සුළු කරාම 25 ඍණ 15 ධන 18 යට 9 ගුණ කිරීම 9ට 64 9 9 කැවෙනවා මෙතන 25න් කී දෙන්නේ 25න් 15ක් ගියාම 10 10ට 18 බෙදීම 64 කියන්නේ 18 බෙදීම 64ද නෑ 25න් 15ක් ගියාම 10 10ට 28යි 28 බෙදීම 64 කියන්නේ 4ක් 7යි 4ක් 16යි එම නිසා හැරුම් ලක්ෂය විදිහට අපිට ගන්න පුළුවන් කීයද හැරුම් ලක්ෂය x සමාන ඍණ 5 බෙදීම 3 y ට ආයේ උත්තරේ තමයි මේ තියෙන 7 බෙදීම 16 ඔන්න ඕක තමයි සිතේ හැරුම් ලක්ෂය විදිහට අපිට ගන්න පුළුවන් දැන් අර අපිට f double x කියන දෙවනා කරන සංගුණක දීලා තියෙනවා අපිට කියලා තියෙන්නේ නැතිවර්තන ලක්ෂයක් ඇති බව පෙන්වන්න කියලා නැතිවර්තන ලක්ෂයක් කණ්ඩායම් කියලා තියෙන ඒක ඇති බව පෙන්වන්න මෙතනත් අපි අර වගු සීන් එක පාවිච්චි කරනවා ඒ කියන්නේ f double x ට බිඳුව වෙන වෙයි ආතන මෙතන ඍණ 3 ගන්නවා මෙතන මේ 1 ගන්නවා අපි f double x ට x ට ඍණ 3ට අඩුව ඒ කියන්නේ ඍණ 5000 වගේ දැම්මොත් ඔතනින් ආගේ ඍණයි ධන ඔන්න කොහොමද එන්නේ ඒ කියන්නේ මෙතනදී තේරෙනව නේද මේ මෙතන ලියන්න ඕනේ මේක මේ ගොඩක් ළමයි කරන වැරද්දක් මෙතන මේ පොයින්ට් ලියන්න ඕනේ ඒක ලකුණු ගන්න නම් මෙතන මේ ලියන්න ඕනේ x සමානයි ඍණ 3 විට f double dash x සමානයි බිඳුවද x සමානයි ඍණ 3 ඍණ delta x විට f double dash x කුඩයි බිඳුවද x සමානයි ඍණ 3 ධන delta x විට f double dash x විශාලයි බිඳුවද වේ. එම නිසා කියලා ඔන්න ඔය වාක්‍ය ලියන්න ඕනේ x සමානයි ඍණ 3 අවටදී සිතයේ අවතලතාවයද වෙනස් වේ කියලා ලියන්න ඕනේ. එම නිසා x සමානයි ඍණ 3 දී නැතිවර්තන ලක්ෂයක් පවතී කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය ටික ලියන්න ඕනේ. මුල්ලකුණු ගන්න නැතිවර්තන ලක්ෂයක් පවතී කියලා ලියන්න පුළුවන්. දැන් නැතිවර්තන ලක්ෂය කණ්ඩායම් කරන්න කියලා තියෙනවා නම් f ඍණ 3. කියන්නේ හරකට ඍණ 3 ආදේශ කරාම fx ට ඍණ 3 ආදේශ කරලා 9 ඍණ 3 ධන 2 ඍණ 3 ඍණ 1 පට්ට වර්ගයනේ. 9 3 ගියාම 6 2යි 8යි 16යි. ඒ කියන්නේ ඇත්තටම 1 8 2යි කියලා එනවා. එම නිසා නැතිවර්තන ලක්ෂය සමානයි කීයද ඍණ 3,182 කියලා ගන්න පුළුවන්. මෙතනදී අනිවාර්යයෙන් මෙන්න මේක. කියන්නේ නැතිවර්තන ලක්ෂයක් තියෙනවා කියලා පෙන්නඳ f double dash x සමාන බිඳුව පමණින් බෑ. f double x සමාන බිඳුව හා ඒක අවටදී වෙන ආගේ අවටදී සිටි අවතලතාවය කියන වෙනස් වෙනවා. මෙතන ඍණ 4 නම් කියන්නේ යටි අතර අවතලයි ධන කියන්නේ උඩු අතර අවතලයි කියලා පුළුවන් නම් මෙතන පොඩි වගුවක් ගහලා මෙතන අවතලතාවය කියලා ලියලා මේක යටි අතට මේක උඩු අතට මේක උඩු අතට කියලා ලියන එකත් ගොඩාක් හොඳයි. හරි. ඒ කොටසත් හරි. ඊට පස්සේ අපි යාලා කියලා තියෙන මොකද්ද? ප්‍රස්ථාරය දෙන්න කියන්නේ ප්‍රස්ථාරය දෙන්න කලින් අපි මේක පොඩි දත්ත වගේක් මේ ලියන්න තියෙනවා. ඒ කියන්නේ අපි fx දන්නවනේ fx ට x සමාන 1 විදිහට අර්ථ නැහැ නේ. ඒක ලියන්න ඕනේ x සමාන 1 විට
සිතයට අර්ථ නැත. එම නිසා එක් සමානයි එකේදී සිතයට සිරස් ස්පර්ශෝන් මොකෙක් කියලා ලියනවා. සහ එක් සමානයි බිඳුව විට බිඳුව ගියත් ගන්න ඕනේ. බිඳුව දැමම කිය දෙන්නේ ඇත්තටම බිඳුව දෙක ඉන්නේ. බිඳුව දෙක වේ. හරි. දැන් තියන්නේ ප්‍රස්ථාරය අඳින කෑල්ල. හරි. දැන් තියෙන ප්‍රස්ථාරය අඳින කෑල්ල තියෙන්නේ ඉස්සලාම එක් සමානකේදී සිරස් ස්පර්ශෝන්මුඛයක් කියලා අපි කතා කරේ. එන්නේ ඒක ඉඳන් ඉන්න සිරස් ස්පර්ශෝන්මුඛේ පේන්න. සිතට අර්ථ නැහැනේ. තිරස් ස්පර්ශෝන්මුඛයක් තාන අපි y සමානකේදී අපි අතරින් මුලින්ම හැදුවේ අනන්තය දාලා. ඒතරත් මේක තානවා. තිරස් ස්පර්ශෝන්මුඛය. අපිට දෙක කියන කණ්ඩායමක් එතකොට මම දෙකත් මෙතනින් ලකුණු කරගන්නවා. දැන් අපි ඉස්සලාම ප්‍රස්ථාරයේ හැරුණු ලක්ෂය ගත්තා නේද? ප්‍රස්ථාරයේ හැරුණු ලක්ෂය දිරාවේ මොකද්ද? අපිට හැරුණු ලක්ෂය ආවේ මොකද්ද ප්‍රස්ථාරයේ? ඍණ 5 බෙදීම 3යි 7 බෙදීම 16 තමයි. ඍණ 5 බෙදීම 3 ආසන්න එකට අඩුයි. මෙන්න මෙතන වගේ ගන්න පුළුවන්. ඍණ 5 බෙදීම 3යි 7 බෙදීම 16 ආසන්න මෙන්න මෙතන වගේ අපිට ගන්න පුළුවන්. නේ? ඔන්න තමයි හැරුණු ලක්ෂය කියන එක එන්නේ. ඒතර මෙතනදී ප්‍රස්ථාරයේ උපරිමයක්ද අවමයක්ද කියලා අපි චෙක් කරගන්නේ කොහොමද? අන්න ඔතන පොඩි ගැල්ලුවක් තියෙනවා. ඔකට උපරිමයක්ද අවමයක්ද කියලා චෙක් කරගන්න අපි අර මුලින් මෙන්න මේ කැලෙන් තමයි මෙතන චෙක් කරගන්නේ. අපි එතනදී මේ f double axis ගේ පහුවෙන්ද මෙන්න මේ කොයියේ මේ තියෙන වගුව. මෙතනින් තමයි මේක මේ ඍණ නම් පල්ලෙහාට ඊතලයක්. f double x ඍණ පහ බෙදීම 3 ඍණ ඊතලයක් දැන් නම් උඩට ඊතලයක් ඍණ පල්ලෙහාට ඊතලයක්. ඇත්තට එකේදී මොනවත් එකක් එන්නේ නැතිඳ මේක වැඩක් නැහැ. මෙතන ඍණ පහ බෙදීම 3 නේ අපි කතා ඒකේදී සිතට අර්ථ නැතිඳ එතන මොකක්වත් ඉන්නේ නැහැ නේ. සිරස් ස්පර්ශෝන්මුඛේනේ. මෙතන බලන්න මේ ඍණින්ද පල්ලෙහාට ගිහිල්ලා උඩට යනවා. කියන්නේ ඍණ පහ බෙදීම 3 දී තියෙන මොකද්ද? අවමයක් කියලා ගන්න. මේ f double x සමානයි බිඳුව වගේ තමයි මෙන්න මේකෙන් මේ උපරිමම චෙක් කරන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ අවම ප්‍රස්ථාරය. හරි. f බිඳුව අපි කීයද පැත්ත කීයද? x සමාන බිඳුවට y සමාන 2යි. මේක උඩට ඔහම යනවා. මේක දැන් එන්නේ අනන්ත ශාඛා අපි දැක්ක සිරස් ස්පර්ශෝන්මුඛේ ඔහොම එනවා. ඊට පස්සේ මෙතන දෙක කපාන යන්න ඕනේ. දෙක කපාන ඔන්න ඔහම යනවා. අපි දෙක මෙතන කියලා ගමු. දෙක කපාන ඔන්න ඔහොම ප්‍රස්ථාරය යනවා. ඔන්න ඉතින් තමයි අදින්න ඕනේ. ප්‍රස්ථාරය මේ ගෑවෙන්න බෑ. ඔය විදිහට යනවා මෙතන අවමයක් හදාගෙන. හරි ඊට පස්සේ මොකක්ද කියන්නේ අපිට දැන් මේ පැත්ත බලන්න බෑ. මේ පැත්ත බලන්න මෙතන එකනේ තියෙන්නේ. එතනත් බලන්න f double dash x වගුවට යනවා. f double dash x වගුව බලුවම මේ එකකින් මෙහා මොකද්ද තියෙන්නේ බලන්න. f double dash x වගුවට ගියාම එකකින් මෙහා මේ තියෙන f double dash x ගේ ඍණාගයක්. ඒ කියන්නේ f double dash x ඍණාගයක් කියන්නේ අනුක්‍රමණයේ ඍණ. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ පළමුව කරන සංගුණකේ ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ අනුක්‍රමණය විතර ඍණ අනුක්‍රමණයක් තමයි එන්න ඕන. ඍණ අනුක්‍රමණයක් එන්න නම් කොහොම හරි දැන් යන්න ඕන මේකේ ප්‍රස්ථාරයේ ක්‍රම දෙකයි තියෙන්නේ. මෙහෙම යන්න පුළුවන් එකට නැත්තම් වල යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් කොහොමද කියන්නේ ඉතින් මෙහෙම යනදොත් කොහොම ඇදලා ධන අනුක්‍රමණයක් මෙහෙම යනදොත් තමයි ප්‍රස්ථාරයේ ඍණ අනුක්‍රමණයක් එන්නේ ඒක ඕන එක්කිනෙට තේරෙනවා නේ මේ විදිහට යනදොත් නේ x අක්ෂයේ ධන දිශාව සමග මහා කෝණයක් හදනවා කියන්නේ ඍණ අනුක්‍රමණයක් නේ ඒක ඕන එක්කිනෙට දන්නවනේ මේක යනදොත් x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණයක් ඒ කියන්නේ ධන අනුක්‍රමණයක් බෑනේ ඍණ අනුක්‍රමණයක් එන්න ඕනද මේ විදිහට තමයි ප්‍රස්ථාරය එන්න ඕන හරි ඊළඟට අපිට නැතිවර්තන ලක්ෂයත් ලකුණු කරන්න කියලා තියෙනවා නැතිවර්තන ලක්ෂය අපිට ආයේ මොකද්ද ඍණ 3 භාගය වගේ නැතිවර්තන ලක්ෂය ආසන්නව මෙතන මේක ලකුණු කරන්න ඒක හරියට පෙන්වන්න අපිට බෑනේ ප්‍රස්ථාරය හරියට අපි ඍණ 3 භාගය වගේ ගහලා මෙතන ඉරක් ගහන නැතිවර්තන ලක්ෂය කියලා ලියන්න නැතිවර්තන ලක්ෂය නැතිවර්තන ලක්ෂය කියන්නේ දැන් මේක ඉතින් ඔහොම මේ පැත්තෙන් මෙහෙම උඩින් ඉරි ගහන්න පුළුවන් ඊට පස්සේ මෙතන ආපුවම මේ උඩින් ගහන්න බෑ මෙතන යටින් අන්න ඒක තමයි අර වක්‍රයේ අවතලතාවය මාන වෙන තමයි අපි නැතිවර්තන ලක්ෂය කියන්නේ ඉතින් ඔය වගේ ඒවා මේසයක කරොත් මේ මේසයගේ මුල් ලකුණම ගන්න පුළුවන්